හලෝ වීවර්ස්. ඔයත් තාම පාවිච්චි කරන්නේ ෆෝන් කඩේ අයියා හදලා දීපු ඊමේල් එකද? නැත්නම් ඔයාගේ පර්සනල් පාවිච්චියට ගන්න ඊමේල් එකද? ඔයත් තාම ෆෝන් කඩේ අයියට කියලා හදාගත්ත ඊමේල් එක නම් පාවිච්චි කරන්නේ. දැන්ම මේ වීඩියෝ එක බලන්න. මේක XM එකට විතරක් නෙවෙයි Binance, Exness ඔයාගේ ඕනිම account එකකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මම මේ ඊමේල් එක හදන විදිය කියන්නේ. ඔයා මේක හදාගනිද්දි ඉස්සෙල්ලාම ඔයාගේ ෆෝන් එකේ setting වලට හරි Play Store app එකට හරි ගිහින් ඔයාට හදන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම කියන්නම් setting වලට ගිහින් කොහොමද හදාගන්නේ. setting එකේ මෙන්න මේ වගේ පහළට ආවම ඔයාට මෙතනින් පෙන්නනවා account and backup කියලා option එකක්. ඔයා ඒක ඇතුළට යන්න. ඊට පස්සේ manage accounts කියලා උඩින්ම පෙන්නනවා. ඔයා ඒක මෙතනින් click කරගන්න. ඊට පස්සේ මෙහෙම පහළට ආවම මගේ email ටික පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් පහළටම ආවම add account කියලා පෙන්නනවා. ඔයා ඒක උඩ touch කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන Google කියන එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ password එක මෙතනට දෙන්න. ඔයා මේ home screen එකට දාලා තියෙන password එක දාලා මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් මේක load වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් Google sign in කියලා option එකක් එනවා. ඔයා මෙන්න මෙතන තියෙන create account කියන එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ touch කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන for my personal user කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාගේ first name එක දෙන්න මෙතනට. ඊට පස්සේ last name එක මෙන්න මෙතනින් type කරගන්න. ඊට පස්සේ මෙතන next කියන button එක click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනට ඔයාගේ birthday එක දෙන්න. ඊට පස්සේ birthday එක දුන්නාට පස්සේ ඔයා මෙතන male ද female ද කියලා දාගන්න. ඊට පස්සේ මෙතන next කියන button එක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔටෝම ඔයාගේ email එක මෙතනින් create වෙලා එනවා. ඔයාලට මෙතන ඕන නම් මේ දෙකෙන් කැමති එකක් දෙන්න පුළුවන්. ඔයාලට මෙතනින් කැමති එකක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන next කියන button එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙතනට ඔයාගේ password එකක් දෙන්න. strong password එකක් දෙන්න. capital simple symbol තුලත් කරලා strong password එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට ඕන නම් මෙතනින් phone number එකත් ඔයාලට දීලා මෙතන next කියන button එක click කරන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතනින් skip කියන එක දෙන්න පුළුවන්. දැන් මගේ email එකට මම phone number එක දීලා තියෙන නිසා මම මෙතන skip කියන එක උඩ එකපාරක් touch කරනවා. දැන් ඔයාගේ email එකෙන් 98ක් වගේ හැදිලා ඉවරයි. ඊට පස්සේ මෙතන next කියන button එක උඩ click කරලා මෙතන චූට්ටක් පහළට ආවම තියෙනවා I agree කියලා. ඒක උඩ touch කරන්න. එතකොට ඔටෝම ඔයාගේ email account එක හැදිලා ආයෙ චුට්ටක් load වෙලා ඔයාව setting option එකට ආයෙ අරන් එනවා. ඊට පස්සේ 100% ඔයාගේ email එක මෙතනින් create වෙනවා. ඔයා අනිවාර්යෙන් මෙතන ඔයාට මතක හිටින strong password එකක් දීලා කොහේ හරි ලියලා හරි තියාගන්න. මතක හිටින password එකක් දෙන්න අනිවාර්යයි. ඒක වැදගත්. ඔයාට setting වලින් නැත්තම් මෙතන Play Store කියන එකෙන් උනත් account එක create කරගන්න පුළුවන්. මම පෙන්නන්න එතනටත් යන විදිහ. මේ තියෙන්නේ මම හදපු account එක. ඔයාලට පේනවා මෙතන දකුණු පැත්තේ චූටි ත්‍රිකෝණයක් පෙන්නනවා පහළට. ඒක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මෙතනින් පහළට ආවම පෙන්නනවා add another account කියලා. ඒක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ load වෙනවා. ඊට පස්සේ ආයෙ මෙතනට ඔයාගේ home screen එකේ password එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ චුට්ටක් load වෙලා අපි අර ඉස්සල්ලාම ගිය Google account එක හදන තැනට log වෙනවා. එතනත් ඔයාට create account
කියන එක උඩ ටච් කරලා for my personal user කියලා දාගෙන account එක හදා ගන්න පුළුවන්. ඉතින් අන්න එහෙම තමයි ඔයාගේ Google account එක හදා ගන්න ඕනි. කවුරුත් හදලා දුන්නාට Google account පාවිච්චි කරන්න එපා. මොකද මේ ඔයාට password මතක නැහැ. මොකද එයාලා තමයි දාලා දෙන්නේ. ඔයා අනිවාර්යෙන් email එකක් තිබුණත් කමන්නේ. email එක තියෙද්දිම තව email එකක් හදලා ඒක personal use විදිහට පාවිච්චි කරන්න. ඔයා phone කීයක් ගත්තත් ඒ email එකම එක දිගට continue කරන්න password එකත් strong password එකක් දෙන්න. ඔයාට මතක හිටින විදිහට මේ වීඩියෝ එක දෙපාරක් බලලා හරි කමන්නේ. ඔයාගේ Google account එක හරියට හදාගන්න. ආයෙත් කියනවා මතක ඇතුව strong password එකක් දෙන්න. ඔයාට මතක හිටින password එකක් දෙන්න. කොහේ හරි ලියලා හරි තියාගන්න. හැමෝටම සුබ දවසක්. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.